මට ස්ට්‍රෙස් එහෙමත් නැත්නම් මට ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මට දැන් මේක මීට වඩා ඉස්සරහට කරගෙන යන්න බෑ. එහෙම කියලා ඔයාට ජීවිතේ කී පාරක් හිතලා තියෙනවද? මටත් ඒ වගේ ජීවිතේ අවස්ථා ගොඩාක් තිබිලා තියෙනවා. මම හිතන්නේ ඕගලන්ටත් එහෙම අවස්ථා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ අවස්ථාවන් ගැන. ඩොක්ටර් කෙනෙක් විදිහට මම ගොඩාක් දැකලා තියෙනවා මිනිස්සු තමන්ගේ ෆිසිකලි ඒ කියන්නේ තමන්ගේ හෙල්ත් එකට ෆිසිකලි අපිට පේන ලෙඩ වලට දෙන උනන්දුව මානසික රෝග වලට දෙන්නේ නැහැ කියලා. අපි අද කතා කරන්න යන්නේ ස්ට්‍රෙස් ගැනයි, ડિප්‍රෙෂන් ගැනයි, වැදගත්ම දේ මානසික රෝග ගැන සමාජයේ තියෙන මිත්‍යා විශ්වාස. ඒක බලන්න ඔයාලට වීඩියෝ එක ඉස්සරහටම බලාගෙන ඉන්න වෙනවා. ඒ මිත්‍යා මොනවාද කියලා දැනගන්න. නේද? ඔව් අනිවාර්යයෙන්ම. අද අපි ඒ ගැන කතා කරන ගමන් අද ඔයගලන්ට ලස්සන දේවල් ටිකක් පෙන්වන්න තියෙනවා. මොකද අපිටත් ඇත්තටම ගිය පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ තිබ්බා. ඉතින් ඒ ස්ට්‍රෙස් ගතිය නැති කරගන්න අද අපි චුට්ටක් එළියට ආවා. ලස්සන තැන් කීපයක් බලන්න යනවා. ඉතින් අපි ඒක බලන ගමන් අපි කතා කරමු අපි මේ කොහොමද ස්ට්‍රෙස් නැති කරගන්නේ. මේ ડિප්‍රෙෂන් අපි නැති කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හරි. මුලින්ම අපි කතා කරමු ස්ට්‍රෙස් ගැන. ඇත්තට මොකද්ද මේ ස්ට්‍රෙස් කියන්නේ? ස්ට්‍රෙස් කියලා කියන්නේ මේ දැන් තියෙන ප්‍රශ්නයකට ඔයාගේ ඇඟ දෙන normal response එකක්. සමහරක් විට ඒක ඔයාට දැන් තියෙන exam එකක් හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ wedding එක plan කරන හින්දා ඔයාට තියෙන stress එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට job interview එකක් තියෙන හින්දා වෙන්න පුළුවන්. මොකක් හරි මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් හින්දා ඔයාගේ ඇඟේ වෙන normal දෙයක් තමයි stress කියලා කියන්නේ. ඇත්තටම මේ ස්ට්‍රෙස් කියලා කියන්නේ හොඳ දෙයක්ද? ඇත්තටම ස්ට්‍රෙස් කියලා කියන්නේ completely normal ඒ වෙලාවට හොඳ දෙයක්. මොකද ස්ට්‍රෙස් වුණාම ඔයා හිතන්නකෝ උදාහරණයක් විදිහට exam එකට ස්ට්‍රෙස් වෙනවා කියලා. එතකොට ඔයා focus වෙනවා පාඩම් කරන්න. ඔයාට alert වෙනවා. focus කරන්න පුළුවන්, alert වෙන්න පුළුවන්. දැන් මම මේක මේ වෙලේ කරන්න ඕනේ කියලා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒක completely normal. මොකද ස්ට්‍රෙස් කියලා කියන්නේ ඇඟේ තියෙන හෝමෝනයක් නිසා වෙන දෙයක් නේ. ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වගේ හෝමෝන් නිසා තමයි ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ. ඒක නිසා ඇත්තටම ස්ට්‍රෙස් එක කියලා කියන්නේ හොඳ දෙයක්. හරි. ස්ට්‍රෙස් කියන එකේ සිම්ප්ටම්ස් මොනවාද? ඇත්තටම රෝග ලක්ෂණ මොනවාද? රෝග ලක්ෂණ ගත්තට පස්සේ අපිට ඇත්තටම මේක වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆිසිකල් රෝග ලක්ෂණ මොනවාද? ඒ කියන්නේ කායික රෝග ලක්ෂණ මොනවාද? මානසික රෝග ලක්ෂණ මොනවාද? ඒ වගේම ඒ කියන්නේ බිහේවියරල් රෝග ලක්ෂණ මොනවාද කියලා. කායික රෝග ගත්තාම ඔළුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. අර තද හිසේ කැක්කුමක් එන්නේ. එතකොට අනිත් එක තමයි අර බෙල්ල, ෂෝල්ඩර්ස් රිදෙන ගතිය. දැන් ඔයා වුණත් අර දැන් ඔයා දවසම කම්පියුටර් එකේ ඉන්නේ IT ඉන්ජිනේර කෙනෙක්නේ. එතකොට එක දිගටම ස්ට්‍රෙස් වෙනකොට අර බෙල්ල කැක්කුම, ෂෝල්ඩර්ස් කැක්කුම ඒ කියන්නේ ස්ට්‍රෙස් එකට. ඒ වගේම අර දැන් විභාගයකට වගේ යන්න ඉඳි නිකන් බඩ දඟලන ගතියක්, අර වොෂ්රූම් යන්න ඕන වෙන ගතියක්, එහෙම ගතියක් එන්න පුළුවන්. ඕවා ෆිසිකල් සිම්ප්ටම්ස් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. අනිත් එක තමයි ඉමෝෂනල්. ඒ කියන්නේ ඔයාට ඉක්මනට ඉරිටේට් වෙනවා. ඒ කියන්නේ මොනවා හරි කවුරු හරි කිව්වම ඉක්මනට තරහ යනවා. හරිද? ඊට පස්සේ දුක හිතෙනවා. මූඩ් එක අඩු වෙලා තියෙනවා. මූණ නිකන් එල්ලගෙන ඉන්නවා. ඕවා නිකන් ඉමෝෂනල් විදියට. අනිත් එක බිහේවියරල්. බිහේවියරල් කියන්නේ මොකද්ද? එක්ක වැඩිපුර නිදා ගන්නවා. එහෙම නැත්නම් වැඩිපුර ඇහැරලා ඉන්නවා. නිින්ද යන්නේ නැහැ. එහෙම නැත්නම් ගොඩක් කනවා. එහෙම නැත්නම් කන්නේම නැහැ පොඩ්ඩක්වත්. ඔය වගේ සිම්ප්ටම්ස් ඒ කියන්නේ රෝග ලක්ෂණ ස්ට්‍රෙස් වල අපිට ওই විදිහට බෙදලා වෙන් කරන්න පුළුවන්. හරි. දැන් ඔය ස්ට්‍රෙස් normal කියලා කියනවනේ. එතකොට ඔය ස්ට්‍රෙස් එක කියන එක භයානක වෙන්න පුළුවන් මොන වගේ වෙලාවකට? අපි කියන්නේ හානිකර වෙන්න පුළුවන් මොන වගේ වෙලාවකට? මෙහෙමයි. ස්ට්‍රෙස් එක අර acute stress අපි කියනවා දැන් විභාගයකට, ඔය වෙඩින් එකකට, ඉන්ටර්විව් එකකට එන ස්ට්‍රෙස් එක තියෙනවානේ. ඒක ඇවිල්ලා ඒ ඉවෙන්ට් එක ඉවරුණාට පස්සේ නැතුව යනවා. නේ? හැබැයි මේ ස්ට්‍රෙස් එක ක්‍රොනික් වෙද්දී, ඒ කියන්නේ කාලයක් තියෙද්දී ඒ මොන හේතුවින්ද වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ හිතන්නකෝ උදාහරණයක් ආර්ථික ප්‍රශ්න කියලා. ඔය ආර්ථික ප්‍රශ්න හින්දා තියෙන ස්ට්‍රෙස් එක ගොඩාක් කල් තියෙනවනේ. ඒක එකපාරටම හරියන්නේ නැහනේ. අනිත් එක හිතන්නකෝ නිකන් රිලේෂන්ෂිප්. එහෙම නැත්නම් නොගැලපෙන සම්බන්ධතා නිසා එන ස්ට්‍රෙස් එක. ඊට පස්සේ ගොඩාක් වෙලා වැඩ කරන්න උනහම ඒ කියන්නේ දැන් ඔයාගේ ජොබ් එක පැය 24න් පැය 18ක් විතර වැඩ කරන්න තියෙන ජොබ් එකක් නම්.
ඒතරේ කාලයක් තිස්සේ තියෙන ස්ට්‍රෙස් එකක්නේ. එතකොට මෙහෙම ස්ට්‍රෙස් එක තියෙනකොට ඔයාට ෆිසිකලි ඒ කියන්නේ ඇඟටයි ඔයාගේ මනසටයි දැනෙන විඩාව ඒ දැනෙන අමාරුව කාලයක් තියෙනවා. ඔන්න ඔතන තමයි ස්ට්‍රෙස් එක භයානක වෙන්නේ. ඒ කියන්නේ හරියට නිකන් බ්ලඩ් ෂුගර් තියනවා කියලා හිතන්නකෝ. ඔයාට සීනි තියෙනවා. එතකොට දියවැඩියාව තියෙනකොට ඇඟේ සීනි ලෙවල්ස් වැඩි වෙනවා. ඔයාට හතිය තියෙනවා. හතිය තියෙනකොට ඔයාගේ පෙනහළු වලට ඒක බලපානවා. ඔන්න ඔය වගේම තමයි දිගටම ස්ට්‍රෙස් එක ඔය විදිහට තියෙනකොට ඔයාගේ මානසික තත්ත්වයට ඕක බලපානවා. ඔන්න ඔය විදිහට තමයි mental disorders ගැන අපි කතා කරන්නේ. ඔන්න ඔතනදි තමයි මානසික රෝග කියන දේ අපි කතා කරන්න පටන් ගන්නෙ. හැබැයි මානසික රෝග කියන එක අපිට පාලනය කරගන්න පුළුවන් ඇත්තටම. අපි මේ අපේ එදිනදා අපි කරන කියන දේවල් වලින් සහ අපි හිතන්නේවත් නැති පොඩි දේවල් වලින් අපිට ඒක පාලනය කරගන්න වගේ මේක නැති කරගන්නත් පුළුවන්. ඉතින් අපි ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ ගමන යන ගමන් නේද? ස්ට්‍රෙස්ද එහෙම නැත්නම් මට විෂාදය තියෙනවද කියලා අපි කොහොමද හරියටම අඳුරගන්නේ? වෙන් කරලා අඳුරගන්න නේ. ඔව් වෙන් කරලා අඳුරගන්න. ඒ කියන්නේ දැන් අපි කතා කරානේ ස්ට්‍රෙස් කියලා කියන්නේ අර අපිට තියෙන යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් නැත්නම් අපිට තියෙන පර්පස් එකක් සම්බන්ධයෙන් ඇතිවෙන ක්ෂණික දෙයක් කියලා, acute දෙයක් කියලා පුංචි කාලයකට. එතකොට ඒ දේ දැන් උදාහරණයකින් මම පැහැදිලි කරන්නම්. දැන් හිතන්නකෝ විභාගයක් හින්දා ස්ට්‍රෙස් වෙලා කියලා. එතකොට ඒ විභාගය ඉවර වෙද්දී ඔයාගේ ස්ට්‍රෙස් එක ඉවර වෙනවනේ. නේ? ස්ට්‍රෙස් එක ඉවර වෙනවා. එතකොට ඒක තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. හැබැයි ඔයා විභාගයක් හින්දාම ડિප්‍රෙස් වෙලා නම් විභාගය ඉවර වුණයි කියලා ඔයාගේ ડિප්‍රෙෂන් එක නැති වෙන්නේ නැහැ. ඔයා ඒකත් එක්ක බැඳිලාම ඉන්නවා. අනිත් එක තමයි අනිත් උදාහරණය හිතන්න. ඔන්න විභාගයක් තියෙනවා කියලා හිතන්නකෝ දැන් ආයෙත් හරිද? එතකොට එක්සෑම් එකක් තිබ්බයි කියලා හැපි මොමන්ට්ස් ඔයාලට දැනෙන්නේ නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයා එක්සෑම් එකක් කරන්න බලාගෙන ඉන්නවා. ඒ වෙලෙම ඔයාගේ බර්ත්ඩේ කියනවා. එතකොට ඔයාලට සර්ප්‍රයිස් එකක් හම්බ වෙනවා. එතකොට ඔයාලට සතුටු හිතෙනවා. ඒක නෝමල්. හැබැයි ඔයාට එක්සෑම් එකේ අතරතුර කාලය අතරතුර බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් හම්බුනහම ඒත් උඩ සතුටක් දැනෙන්නේ නැත්නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. එතකොට අනිත් කාරණේ තමයි මම ડિප්‍රෙෂන් වල ලක්ෂණ ටිකක් කියන්නම්. ඔව්. ડિප්‍රෙෂන් කියලා කියන්නේ අපි විෂාදයටනේ. එතකොට ડિප්‍රෙෂන් හැදුනහම අර හැමදාම ලෝ එනර්ජි එකක් තියෙනවා. අපි ඒත් එක්කම පොඩ්ඩක් මේ ටිකත් පෙන්වමු. අර ලස්සන නිව් එකක් තියෙනවා ඒකත් බලන්න. අපි දැන් මේ ගමන ඉවර වෙලා යනකනුත් අපේ ටොපික් එක ගැන කතා කර තමයි ඉන්නේ. හරි මම තව ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක ඔයාට කියන්නම් ડિප්‍රෙෂන් වල විශේෂ ලක්ෂණ ටිකක්. එතකොට දැන් අපිත් එක්ක අපේ බලන යාළුවෝ කාට හරිම මේක උදව්වක් වෙයි. ඒක නිසා බලන්න මේ සිම්ප්ටම්ස් ඔය අඳුරන කාට හරි තියනවද කියලා.
මෙච්චර කල් සතුටු වුණු දෙයක් සම්බන්ධයෙන් දැන් සතුටක් දැනෙන්නේ නැතිකම. ඒක ડિප්‍රෙෂන් වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. බලන්න මෙතන ලස්සන. ඉර බලන්න. පීටර් එක පේනවද? බලන්න පුංචි පුංචි දේවල් වලින් කොච්චර අපිට සතුටු වෙන්න පුළුවන්. හරි. අපි දැන් ආයේ මාතෘකාවට එමු. අපි මොකක් ගැනද අපි කතා කරන්නේ? අපි දැන් මේ 3-4 වෙනි වතාවටත් කියන්න යන්නේ ડિප්‍රෙෂන් වලට ආවේනික ලක්ෂණ කීපයක් ගැන මම කියන්න යන්නේ. හරිද? පළවෙනි එක තමයි හැමතිස්සෙම සතුටක් ගන්නවපු කාරණයක්. මීට කලින් හැබැයි දැන් ඒක වෙද්දී වට සතුටු හිතෙන්නේ නැත්තම් ඒක ડિප්‍රෙෂන් හින්දා වෙන්න පුළුවන්. අනිත් එක poor appetite කියලා කියනවා. ඒ කියන්නේ කෑමට තියෙන ආසාව නැතිකම. මොකද කෑම කියලා කියන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ හිත සතුට කරන්න පුළුවන් එක කාරණයක්. අපි අර හොඳ කෑමක් අපි ආස කෑමක් කෑවම අපිට සතුට හිතෙනවනේ. එතකොට ඒ කෑමට තියෙන කැමැත්ත නැති වෙන්න පුළුවන්. අනිත් එක තමයි හැමදාම අර ෆිට් එකකින් නෙමෙයි ඉන්නේ. හැමදාම දැක්කොත් අර මූණ ඇඹුල් කරගෙන දුකෙන් ඉන්නේ. අයි කන්ටැක්ට්ස් දෙන්නේ නැහැ. මේ කියන්නේ තමන් දන්න අඳුරන අයත් එක්ක වෙනදට කතා කරපු අයත් එක්ක දැන් වැඩි කතා කරන්නේ නැහැ. ඔන්න ඔය ලක්ෂණ ડિප්‍රෙෂන් හින්දා වෙන්න පුළුවන්. අනිත් එක තමයි ස්ලීප් ඩිස්ටර්බන්ස් එන්නත් පුළුවන්. ඒ කියන්නේ නිින්ද සම්බන්ධයෙන් ප්‍රශ්න. නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. ගොඩාක් නිදා ගන්න පුළුවන්. අපි ඒ ස්ට්‍රෙස් වලදීත් කතා කරා. නිදා ගන්න ගියත් ඔළුවට එක විකාර එන්න පුළුවන්. බොරුවට කල්පනා කර කර ඉන්න පුළුවන්. ඔව්. අනිත් එක වැදගත්ම දේ තමයි මේ ડિප්‍රෙෂන් තියන අය මිනිස්සු ගොඩක් මැද්දේ වෙනදා විදිහටම සතුටින් hina වෙලා ඒගොල්ලොන්ගේ දුක හංගගෙන ඉන්නේ. ඒක නිසා අපි හිතනවා එයා කම්ප්ලීට්ලි නෝමල් කෙනෙක් කියලා. හැබැයි එහෙම නැහැ. එයාට දව අවශ්‍යයි. ඒක නිසා ඒ වගේ අයව අපි අඳුන ගන්න අවශ්‍යයි. මේක ඔයාට මට අපි දෙන්නගෙන් ඕන එක්කෙනෙක් උනත් වෙන්න පුළුවන්. වෙන්න ඕනේ තමන්ගේ ආදරණියන් ඒක අඳුන ගන්න එක. නේ? ඔව් අනිවාර්යයෙන්. අපි සමහර විට අපි මීට මාස ගානකට වෙන්න පුළුවන් සති ගානකට වෙන්න පුළුවන් කලින් දැකපු කෙනා අද වෙනකොට යම් කිසි මට්ටමකින් පොඩි හරි වෙනසක් තියෙනවා නම් අපි හිතමු. එයා කොච්චර හොඳට hina වෙලා කතා කර කර හිටියත් හිත ඇතුලේ ලොකු දුකක් තියෙනවා කියලා ඔයගලන්ට දැනෙනවනේ. එතකොට අපිට පුළුවන් නම් එයාගේ ඒ දුකට යම් කිසි හරි කතා කරලා හරි ඒ ගැන හොයලා බලලා හරි ඒකට පොඩි පිළියමක් උපදේශයක් හරි දෙන්න ඒක මම හිතන්නේ ගොඩක් වටිනවා කියලා. අනිත් එකේ මිනිස්සු අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනවා. ඒ ඉග්නෝර් කරලා ඉන්න තු. ඊළඟට අපි කතා කරන්න යන්නේ මුලින්ම වීඩියෝ එක පටන් ගද්දී මම කිව්වනේ මේ මානසික රෝග සම්බන්ධයෙන් මිත්‍යා කතා ටිකක් තියෙනවා කියලා අපේ සමාජේ නේ? ඔව්. ඒ කියන්නේ මානසික රෝග සම්බන්ධයෙන් අපේ වැඩිහිටියෝ අතර තියෙන මිත්‍යා මත තියෙනවා සහ අපිටම රෝගය වැළඳිලා ඉන්න පුද්ගලයෝ අතරත් තියෙනවා මිත්‍යා මත. ඉතින් අපි ඒ ගැන ඊළඟට කතා කරමු. ඔව්. පළවෙනි එක අපි හිතනවා ડિප්‍රෙෂන් කියලා කියන්නේ නිකන් අපි දුකින් ඉන්න එක. මේ දුකක් විතරයි. එහෙම කියලා අපි හිතනවා. ඔව්. නෑ නෑ. ડિප්‍රෙෂන් කියන්නේ රෝගයක්. ඒකට අපි බෙහෙත් ගන්නවා. හරිද? දෙවෙනි මිත්‍යාව. දෙවෙනි මිත්‍යාව තමයි අපි හිතනවා අපි ස්ට්‍රෝං නම් අපිට මානසික රෝගයක් හැදෙන්නේ නැහැ කියලා. එහෙම නෑ. නේ? කියන්නේ අපි සමාජයේ යම්කිසි හොඳ තැනක ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හොඳ පර්සනැලිටි එකක් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි යම් මොහොතක අනිවාර්යෙන්ම අපිට ડિප්‍රෙෂන් කියන දේ එන්න පුළුවන් යම් මොහොතක යම් වෙලාවක. හරියට ඒක උදාහරණයක් ගන්නවා නම් හිතන්නකො නිකන් හොඳට ජිම් ගිහිල්ලා ලස්සනට ඇඟ හදලා හැබැයි හෙල්දි කෑමමයි කන්නේත්. ඒ වුණාට එයාට heart attack එකක් හැදෙනවා කියලා. ඒක නිකන් හරියට ඒ වගේ. අපි කොච්චර strong වුණත් ડિප්‍රෙෂන් කියලා කියන එක අපිට ඕන වෙලාවක එන්න පුළුවන්. තුන්වෙනි මිත් එක මොකක්ද දන්නවද? ඒක හිතන්නේ අපි. දැන් හිතන්නකෝ මට ડિප්‍රෙෂන් තියෙනවා කියලා. නැත්නම් මට වෙන මොකක් හරි මානසික රෝගයක් තියෙනවා කියලා. ඇන්සයිටි වෙන්න පුළුවන්. ඒ කියන්නේ බය සම්බන්ධයෙන් ඇති වෙන රෝගය තමයි ඇන්සයිටි කියලා කියන්නේ. ඒකට ඇන්සයිටි එකක් වෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. අපි හිතනවා ඒක අපි තව කෙනෙක්ට කිව්වහම ඒක වර්ස් වෙයි කියලා. එහෙම නෑ. අපි හැමතිස්සෙම අපිට විශ්වාසවන්ත
අපිට පක්ෂපාතී අපිව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක මේ ගැන කතා කරාම මොකද්ද වෙන්නේ? අපේ mental status එක ease. ඒ කියන්නේ අපිට ලේසි අපිට support එකක් තමයි ඒක වෙන්නේ. ඒක නිසා කොයි වෙලාවකවත් හිතන්න එපා තව කෙනෙක්ට කතා කරන එක ඒක ඇවිල්ලා ඔයාගේ රෝගී තත්ත්වය තවත් worse වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. නේ? ඒ කියන්නේ අපි හැම වෙලේම අපිට හිතමු ડિප්‍රෙෂන් වෙන්න ඕනේ මොනම හරි මානසික ව්‍යාකූලතාවයකින් ඉන්නවා නම් සහ අපි ප්‍රශ්නයක ඉන්නවා නම් දුකකින් ඉන්නවා නම් හොඳම දේ අපි විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඒ සම්බන්ධව කතා කරන එක. අපිට සමහර විට ඒකට විසඳුමක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි කතා කරාම අපිට හැම වෙලේම අපේ හිත නිදහස් වෙනවා. සමහර විට අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම විසඳුමක් නෙමෙයි නේද? අපේ හිත නිදහස් කරගෙන ඒ අන්තිම අවසානයේ අපි දැන් කතා කරලා ඉවර වුණාම සමහර විට අපේ හිත නිදහස් වෙලා ඉවර වුණාම අපිට ඒකට ඉබේම අපිටම විසඳුමක් හොයාගන්න ලේසි වෙනවා. අනිත් එක අපි රිකවර් වෙන එක දැන් අපි ඩ්‍රග්ස් වල ඉන්නවා නම් අපිට රිකවර් වෙන්නත් ලේසියි. අපි තව කෙනෙක් එක්ක කතා කරද්දී ඒක අපිට හැමතිස්සෙම සපෝට් එකක් තමයි වෙන්නේ. ඉතින් ඔය තමයි මිත්සුන. ඔයා පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඔයා මෙච්චර කල් මේ මිත්සුන මේ විදිහයි කියලා හිතාගෙන හිටියා. කතා කරා ડિප්‍රෙෂන් හැදුනහම කොහොමද ඊට පස්සේ ඒක අඳුරගන්නේ කොහොමද අපි ඒකට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවාද කියලා. එතකොට අපි දැන් කතා කරමු ඒක ડિප්‍රෙෂන් තියෙනකොට අපි ඒක නැති කරගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. පළවෙනි එක මම කියන්න කැමතියි නිින්ද. තමන්ගේ නිින්ද අඩුම ගානේ පැය 24කට පැය 6ත් 8ත් අතර කාලයක් හොඳ නිින්දක් ලබා ගන්න. නිින්දෙන් අපේ හිත ගොඩාක් දුරට සැහැල්ලු කරන්න පුළුවන්. මම මේ කියන්නේ හිත අවුල් වෙන්න කලින් කරන්න ඕන දේවල්. ඒ කියන්නේ අපි එදිනදා ජීවිතේ මේවා පුරුදු විදිහට තියාගත්තොත් අපේ මානසික මට්ටම නිරවුල් මට්ටමක පවත්වා ගන්න පුළුවන්. දෙවෙනි එක ජීවිතේ ඒකාකාරී කරගන්න එපා. උදාහරණයක් විදිහට අපි දෙන්න මේ සතියෙම පුදුමාකාර වැඩ ගොඩක් කරානේ. මේ සතිය අපිට නිවාඩුවක් තිබ්බෙම නැහැ. ඒ කියන්නේ සතියේ මැද දවසකවත් අපිට කොහෙවත් යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි දෙන්න ඩිසයිඩ් කරා මේ සතියෙම අපිට පොඩක් ස්ට්‍රෙස් වැඩි. ඒක නිසා අපි දෙන්න පොඩක් එළියට යන්න ඕනේ කියලා තමයි අපි දෙන්න මේ දවසේ චාරිකාව ආවේ. නේ? ඉතින් දැන් අපි ආ රිෆ්‍රෙෂ් වුණා වගේ අපිට දැනෙනවා. ඉතින් ඒක තමයි දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එක ඇවිල්ලා ෆිසිකලි ඇක්ටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔයා දවස් දෙකකට සැරයක්වත් අඩුම ගානේ විනාඩි 15ක් 30ක්වත් ඇවිදින්න පුළුවන් නම් ලොකු ජිම් වර්ක්අවුට්ස් නෙමෙයි. හෝම් වර්ක්අවුට්ස් ලොකුවට කරන්න ඕනේ නැහැ. කරනවා නම් හොඳයි. මම කියන්නේ අඩුම ගානේ ඔයාට විනාඩි 30ක්වත් ඇවිදින්න පුළුවන් නම් අපි නොහිතුවට ඒක අපේ මනසට ලොකු ශක්තියක් වෙනවා. නේ? අපේ මානසික මට්ටම නිරවුල පවත්වා ගන්න පුළුවන්. අනිත් වගේම අපි හිතමු හොඳ සංගීතයකට සවන් දෙන්න පුළුවන් නම් අපි හිතමු මියුසික්. ඔව්. අර ഘോഷාකාරී සංගීතයෙන් මිදිලා හොඳ සංගීතයකට සවන් දෙන්න පුළුවන් නම් ඒකත් මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වෙන් මිදෙන්න උපකාර වෙනවා. අනිත් එක තමයි හැමතිස්සෙම කනෙක්ට් වෙලා ඉන්න. අපි දැන් මේ කතා කරන්නේ ડિප්‍රෙෂන් ගැන විතරක් නෙමෙයි සියලුම මානසික රෝග. කියන්නේ අපේ මනස යහපත් විදිහට නැත්තම් නිරෝගීව පවත්වාගන්නේ කොහොමද කියලා. සමහරක් විට ඔයාට ඉන්නේ එක්කෙනයි දෙන්නයි වෙන්න පුළුවන්. ඔයාට ලෙන්ගත, ඔයාට විශ්වාසවන්ත, ඔයාට ආදරෙන් කතා කරන්න පුළුවන්. කීප දෙනා වෙන්න පුළුවන් ඉන්නේ. හැබැයි ඒගොල්ලොන්ත් එක්ක නිතර කතා කරන්න. නිතර එයාලා හම්බෙන්න. කොහේ හරි එළියකට යන්න. අන්න ඒකත් ගොඩක් උපකාරී වෙන්න පුළුවන්. ඔයාලට මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න. අනිත් එක තමයි අපි ස්ට්‍රෙස් වුණාම එහෙම නැති වුණාම සමහරක් වෙලාවට අපි නිකන් ඉද්දිත් හැමතිස්සෙම නිකන් සෝෂල් මීඩියා වල ඉන්නවනේ. Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. ඒ කියන්නේ excess social media usage එක අඩු කර ගන්නවා. නේ? හැම වෙලේම සෝෂල් මීඩියා වල ඉන්නතු අපි හිතමු පොතක් කියවන්න පුළුවන්. Tamanට දැනුමක් ලැබෙන දෙයක් කියවන්න පුළුවන්. ඒ වගේ දෙයකට යොමු වෙන්න.
එක නැත්තම් පොඩ්ඩක් තමන් කොටු වෙලා ඉන්න කාමරයෙන් එළියට ගිහින් ඉවරලා ඒ පොඩ්ඩක් වටපිටාවේ ඇවිදින්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ නේද? ඔව්. තව අන්තිමට කියන්න දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ එක ගැඹුරු හුස්මකින් පුළුවන් අපේ මනස සැහැල්ලු කරන්න. නේ? ඒ නිසා breathing techniques එහෙම නැත්නම් අර deep breathing නැත්නම් අපි කියන mindfulness meditation භාවනා ක්‍රම ඒ මගින් පුළුවන් අපේ මනස සැහැල්ලු කරන්න. මේවට රෝගී වෙන්න ඕනේ නැහැ. ඊට කලින්ම පුළුවන් අපිට මේවා අපේ ජීවිතයට ඇතුළත් කරගත්තාම අපේ මානසික සෞඛ්‍යය යහපත් තත්ත්වයේ පවත්වා ගන්න. අන්තිමට මට කියන්න දෙයක් තියෙනවා. ඔයාට කොයි වෙලාවක හරි තේරෙනවා නම් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔයාට තියෙන්නේ නිකන් ස්ට්‍රෙස් නෙමෙයි. එතනින් එහාට ගියපු මානසික රෝගයක් ඔයාට හැදීගෙන එනවා කියලා. ඔයාට ඒක දැනන පළවෙනි තප්පරේම ඒ සඳහා යොමු වෙන්න. ඒ කියන්නේ ඔයාගේ ට්‍රීට්මන්ට් සඳහා යොමු වෙන්න. ඔයාට කතා කරන්න පුළුවන් කෙනෙක්ට කතා කරන්න. ඒකට ලංකාවේ ගොඩාක් තියෙනවා ස්වේච්ඡා සේවයන් මානසික සෞඛ්‍ය යහපත් තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා. එහෙම නැත්නම් ඔයාලා සයිකියාට්‍රිස්ට් කෙනෙක්ට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම ගවර්න්මන්ට් හොස්පිටල් එක ඔයාලා කතා කරන්න පුළුවන් මානසික උපදේශකවරුන් ඉන්නවා. ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඒ සඳහා යොමු වෙන්න. තවත් රෝගයක් කියලා විතරක් හිතලා ඉන්න එපා. මොකද ඇඟේ වෙන අනිත් රෝග අපිට පේනවා. අපිට දියවැඩිය වැඩි වුණාම මේක පේනවා. හැබැයි අපේ මානසික සෞඛ්‍යයට මොනවා හරි වුණාම මේක අපිට පේන කල් යනවා. ඒක නිසා හැබැයි Tamanට දැනෙනවානේ නේ. Tamanගේ හිත වෙනස් වෙනවා නම් Tamanට දැනෙනවා. ඒක නිසා ඒ දැනෙන පළවෙනි තප්පරයේම ඔයා හෙල්ප් එක සීක් කරන්න. ඒක ඔයාට ලොකු සපෝට් එකක් වෙයි රිකවර් වෙන්න. හරි. අපි හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ ડિප්‍රෙෂන් ගැන මොනවාරි මානසික රෝග සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයගලන්ගේ යාළුවොත් කවුරු හරි ඉන්නවා නම් මානසික රෝග වලින් පෙළෙන සහ ඔයගලන්ට තේරෙනවා නම් කවුරු හරි එහෙම මානසික රෝගයකින් ඉන්නවා කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඒගොල්ලෝ මොන විදියටද ඒගොල්ලන්ගේ හැසිරීම සහ ඔයගලන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. අපිට පුළුවන් විදිහට අපි ඒකට උපදේශනයක් ලබා දෙන්නම්. අපි උපදේශනය දීලා අපි බලමු ඒගොල්ලන්ව මේ මානසික රෝග වලින් ගොඩ ගන්න. ඉතින් ඔයගොල්ලෝ අමතක කරන්න එපා අපේ channel එක subscribe කරන්න සහ like කරන්න අමතක කරන්න එපා නේද? ඔව් අනිත් එක විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. මම ડોක්ටර් වුණාට කවුන්සලින් ඩිප්ලෝමා එකක් කරලා තියෙන්නේ මෙයා. හරි. එහෙනම් thank you ඔයාලා හැමෝටම වීඩියෝ එක බැලුවට. මම හිතනවා මේ වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයගොල්ලෝ ඔයාලගේ ඇඟට දෙනවා වගේම ඉම්පෝටන්ස් එකක් වැදගත්කමක් ඔයාලගේ මනසටත් දෙයි කියලා. ඉතින් අපි ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතර බෙදා ගන්න අමතක කරන්න එපා. අපි එහෙනම් ගිහලා එන්න.